ලන්ඩනයේ මැඩම් ටූසෝට් කෞතුකාගාරයට සමානව මධ්‍යම පැරිසියේ ග්‍රෙවින් කෞතුකාගාරයේ තුන්වන චාල්ස් රජු සහ ඔහුගේ මව වන දෙවන එලිසබෙත් රැජිනියගේ ආකෘති දැනටමත් ස්ථාපිත කර තිබෙනවා. නමුත් 1997 අගෝස්තු මාසයේදී මෝටර් රථ අනතුරකින් පැරිසියේදී මියගිය ඩයනා කුමරිය ග්‍රෙවින් කෞතුකාගාරය වෙත නොපැමිණි තැනැත්තියක්. චාල්ස් සමග ඇගේ විවාහයේ බිඳවැටීම පිළිබඳව මාධ්‍ය උන්මාදයක් මැද්දේ 1994 දී ප්‍රසිද්ධියේ පෙනී සිටීම සඳහා ඇය ඇඳ සිටි කළුගවුමේ අනුරුවක් සමග ඩයනා කුමරියගේ ඉටිරුවක් දැන් පැරිසියේ ග්‍රෙවින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. චාල්ස් කුමරුගේ අයථා සම්බන්ධය දැනගැනීමත් සමගම එතෙක් අංගපසඟ පෙනීමට තම සැමියා වන චාල්ස් කුමරුගේ මෙම අයථා සම්බන්ධය දැනගැනීමෙන් පසුව එතෙක් අංගපසඟ පෙනෙන්නට ඇඳුම් නොඇඳි ඇය අඩනිරුවත ප්‍රසිද්ධ කරන්නට පටන් ගන්නවා. ඒ අනුව මෙම ඇඳුම හඳුන්වන්නේ ඇගේ පලිගැනීමේ ඇඳුම ලෙසයි. ඉන් අනතුරුව තමයි ඇය මේ විදිහට අඩනිරුවත් ලෙස තම විලාසිතාවන් වලට පුරුදු පුහුණු වෙලා තිබෙන්නේ. පැරිසියේ ඇගේ ඛේදජනක මරණයෙන් වසර 28කට වැඩි කාලයක් ගත වී ඇතත් ඩයනා තවමත් ගෝලීය පොප් සංස්කෘතියේ ප්‍රධාන චරිතයක් වන අතර ඇගේ ශෛලිය මනුෂ්‍යත්වය සහ ස්වාධීනත්වය වෙනුවෙන් සමරනු ලබනවා. ග්‍රෙවින් කෞතුකාගාරයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එලෙසයි. මෙම ගවුම නැවත ලබාගත් ස්වයං තහවුරු කිරීමේ ප්‍රකාශයක් බවට පත් වුණා. අධිෂ්ඨානශීලී ස්ත්‍රීත්වය සහ අලුත් වූ විශ්වාසයේ බලගතු ප්‍රතිරූපයක් බවට පත්වනවා. ග්‍රෙවින් කෞතුකාගාරය තවදුරටත් ප්‍රකාශ කරලා තිබුණේ එහෙමයි. රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර තිබෙන ගැලරියේ ඇති චාල්ස් රජු සහ එලිසබෙත් රැජිනගේ ඉටි අනුරුව වලට බොහෝ දුරින් ඩයනා කුමරියගේ ඉටිරුව ප්‍රදර්ශනය කර ඇති අතර අභාවප්‍රාප්ත ජින් පෝල් ගෝල්ටියර් සහ ෆ්‍රැන්කෝ මාලියන් සහ ගායන තරුවක් වන ආයා නකමුරා සමග ඇය සිටගෙන සිටිනවා. ඩයනා කුමරියගේ ඉටි අනුරුව එළිදැක්වීම සඳහා තෝරාගත් දිනය හරියටම වසර 30කට පෙර එම දිනේම ඇය BBCට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකට කපටි යොමුවක් විය. එහිදී ඩයනා කුමරිය පැවසුවේ මෙම විවාහයේ අප තිදෙනෙකු සිටි නිසා එය ටිකක් ජනාකීර්ණ වුණා යනුවෙන්. අයථා සම්බන්ධතා නිසා, ප්‍රේමයේ වැරදුණු තැන් නිසා වැටුනේ සාමාන්‍ය මිනිසුන් පමණක් නෙවෙයි. කිරුළ දරු රැජිනියන් පවා මේ ප්‍රේමයේ හමුවේ වැටුණු අවස්ථා බොහෝමයි. ඩයනා කුමරිය එයට කදිම නිදසුනක්.